අපි දැනකට කිව්වා මූණ තත්ත්ව දෙන්න එපා. මූ ශස්ත්‍රවාදියා කියලා. රටේ පාලනය කරන්න පාතාල නායකයෙක් දුන්නොත් මොකද වෙන්නේ? මොකද වෙන්නේ? ඒ රට ඉවරයි. ඒ රට ඉවරයි. රට කරන රජුව දැවි වෙන්න ඕන. ඌ දැවි නොවුනොත් මොකද වෙන්නේ? රට රජ්‍යයට මුතු කරණයි. රට ශස්ත්‍රවාදී. රාජවන්ත කියන්නේ රණවිරෝධ කියන බෑ. අපේ දරුවන් රට මම මේක මතක තියාගනින්. අන්න කුමාරා ඔබ නපුංසක වෙන්න පුළුවන්. යකෝ අපි නපුංසක නෑ යකෝ. තරවල මරපන්. අපි බය නෑ යකෝ. අපි බය නෑ. අපි බය නෑ. අන දිනවා. අන්න කුමාරා මේ දාලා මරපන්. මරපන්. අපි බය නෑ යකෝ. බය නෑ යකෝ. මාර කඩේ යන්නේ කොටියට. කොටියට. හැබැයි ආණ්ඩුව ජාතිවාදී අධිකරණ දේවල් නිර්ණය දීලා තියෙන්නේ මේගොල්ලෝ. අපි සාමයෙන් ඉන්න බලනවා. ඉතින් අපි මේ ඇවිල්ලා තියෙන්නේ අපි කතා කරන්නේ මේ ලංකාවේ දෙමළ සංහාරයක් උනේ නෑ ඇත්තම කතාව. ඕගොල්ලන්ට මේ හැමෝම කියනවා මේ දෙමළ සංහාරයක් කරලා කියලා මේ හරිල්ලා ගේන්න හදන මේ ව්‍යවස්ථා සංශෝධනයට සම්පූර්ණයෙන්ම මේ වෙනකොට මේ වටපිටාව සූදානම් කරන මුක්තිය දදා බලනවා ලංකාවේ මිනිස්සු මේවට විරෝධතාවය ප්‍රකාශ කරනවද නැද්ද කියලා. ඉතින් මේ තමයි සිංහල මිනිස්සු සංහාරය කරපු ඒවා. මේ තියෙන්නේ උපවේලි සාමාන්‍ය පුරාසියන් මරපු ඒවා. හරිද? මේ තියෙන්නේ අරන්තලාවේ භික්ෂුන් වහන්සේලා ඝාතනය කරපු ඒවා. මේවයි සංහාර කියන්නේ. හරිද? එතකොට මේ දේවල් කරලා මේ කැපිටිගොල්ලෑවේ බස් බෝම්බ ප්‍රහාර එල්ල කරලා. මේ කැපිටිගොල්ලෑවේ බස් බෝම්බ ප්‍රහාර එල්ල කරලා. ඉතින් මේවත් එක්ක බලනකොට සංහාර කරලා තියෙන්නේ අපි නෙවෙයි. සංහාර කරලා තියෙන්නේ මේ LTT ත්‍රස්තවාදය. අපි කරුණාකරලා අනුර කුමාර දිසානායකට කියනවා ඔබතුමාට කොන්දපණ ඇතුව මේ රටේ ඒකීයභාවය පිළිගන්න බැරි නම් මේ රටේ ඒ ස්වෛරීත්වය පිළිගන්න බැරි නම් ඔබතුමාගේ දීලා යන්න මේ ඕක ළමයෙකුට එච්චරයි කියන්න තියෙන්නේ. හරිද? ඔව් පැලවත්තේ නීතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ගේන්න එපා. අනිත් කාරණාව මේ රටේ ඒකීය රාජ්‍යයක් විදියට මේ රට සියලුම ජනවර්ග වලට නිදහසේ ජීවත් වීමේ අයිතිය තහවුරු කර යුතුයි. ඒ වෙනුවෙන් අපි අඛණ්ඩව සටන් කරනවා. මේ රටේ ඉන්න පුරවැසියන්ට අපි කියනවා, මේ රටේ ඉන්න රටවැසියන්ට අපි කියනවා එන්න මේ රටේ ඒකීයභාවය වෙනුවෙන් සටන් කරන්න එන්න. මේ රට ඒකීය විදියට රැකගෙන අපි අනාගතයේ ඉන්න දරු පරම්පරාවන් වලට මේක දායාද කළ යුතුයි. විශේෂයෙන්ම හතරවෙනි ඊළාම් යුද්ධය වෙනකොට අපේ රටේ රණවිරුවන් 27000කට වැඩිය ජීවිත පරිත්‍යාග කළා මේ රටේ ඒකීයභාවය ආරක්ෂා කරන්න. ඔවුන්ගේ මේ කැපකිරීම විනාශ කරන්න දෙන්න එපා. ඔබේ ඡන්දයෙන් ඔබට දැන් මේ වෙනකොට අපි දකිනවා ඔබේ ඡන්දයෙන් මේ වෙනකොට වෙනත් මානයකට ගෙනියනවා. අපි කියනවා අනුර කුමාරට මේ අගමැති හරිනව පුළුවන් අයින් කරලා පෙන්නන්න මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන ගෙනල්ලා මේ රට බෙදන්න හදන හරණයට විරුද්ධව එක පියවරක් කරන් පෙන්නන්න කියලා අපි අභියෝග කරනවා අනුර කුමාරට. පුළුවන් නම් කට ඇරලා මේක ඒකීය රාජ්‍යයක් කියලා කියන්න. මොකද අපිට ආරංචි මේ වෙනකොට පොසොන් පොයටවත් ඉන්නේ නැතුව ප්‍රංශ ගිහිල්ලා ඩයස්පෝරාව එක්ක සාකච්ඡා කරන්න හදනවා කියලා අපිට ආරංචි. ඔයාට ඩයස්පෝරාවේ මනදොල සපුරන්නේ නැත්තම් ඔයා කට ඇරලා කියන්න මේක ඒකීය රාජ්‍යයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පිට ඔයා කටයුතු කරන්නේ නැහැ කියලා කියන්න කියලා අපි අභියෝග කරනවා අනුර කුමාර දිසානායකට. வீடியோ பார்க்குற எல்லாரும் லைக் பண்ணுங்க, ஷேர் பண்ணுங்க, மறக்காம சப்ஸ்கிரைப் பண்ணுங்க.